ඒතර මුලින්ම මේ ඇප්ලයිඩ් ස්ටැටිස්ටික්ස් වල අපිට දැන් මේ ගණුදිනු කරන්න වෙන්නේ data එක්කනේ. එතකොට මේ data වල වර්ග අණුව ඒ කියන්නේ variable වර්ග අණුව අපිට මේ variables analyze කරන්න පුළුවන් distributions වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඒ කියන්නේ අපිට variables ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේ variables ගැන කතා කරොත් මුලින්ම variables ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි discrete random variables. ඒක short form එකෙන් ලියනවා DRV කියලා. ඊළඟට discrete random variables, ඊළඟට continuous random variables. ඊළඟට අනිත් එක තමයි categorical random variables. එතකොට මේ variables වර්ග තුනෙන් මේ ගොඩක් වෙලාවට අපිට මේ ගොඩක් වැදගත් වෙන්නේ අපිට තියෙන මේ කොටස් වලදී අපිට වැදගත් වෙන්නේ මේ discrete random variables කියන එකයි continuous random variables කියන එකයි. එතකොට මේ discrete random variable එකක් කියන්නේ මේ අපිට count කරන්න පුළුවන් variable එක. කියන්නේ 1යි 2යි 3යි කියලා අර අපිට natural numbers වලින් count කරන්න පුළුවන් විදිහේ variables තමයි discrete random variables කියන්නේ. උදාහරණයක් විදිහට මම කිව්වොත් අපි ධාතු කැටයක් උඩ දැම්මොත් එහෙම. ධාතු කැටයක් උඩ දැම්මොත් අපිට මේ එන්න පුළුවන් outcomes වෙන්නේ එකේ ඉඳන් 6 වෙනකන් තියෙන ඉලක්කම් ටිකනේ අපිට කොහොමත් ලැබෙන්න පුළුවන්. එතකොට 1යි 2යි අතර තියෙන සංඛ්‍යාවක් ලැබෙන්න බෑනේ. කියන්නේ ඒක මේ අපිට කවුන්ට් කරන්න පුළුවන් 1 2 3 කියලා. අන්න ඒ වගේ විදිහට ගණන් කරන්න පුළුවන් variables වලට තමයි අපි කියන්නේ discrete random variables කියලා. මේ ඊළඟට continuous random variables කියන්නේ එහෙම જાතියක් නෙමෙයි. කියන්නේ continuous random variables වල මේ අපිට ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු මේ මොකද්ද? ඒ කියන්නේ ළමයින්ගේ උස ප්‍රමාණය. එතකොට උස ප්‍රමාණය කිව්වොත් එක ළමයෙක් සෙන්ටිමීටර 165ක් මේ උසයි නම් අනිත් එක්කන 170ක් උසයි නම් 165යි 170යි අතර උස ප්‍රමාණය තියෙන්න පුළුවන්. දශම ගණන් වලින් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ variables තමයි continuous random variables කියලා කියන්නේ. හරිද? ඊළඟට categorical random variables කියන්නේ gender එක වගේ ඒවා. කියන්නේ categories දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් male female කියලා. හරිද? එතකොට දැන් අපි බලමු මේ variables වර්ග අණුව කොහොමද අපි මේ කියන්නේ මේ variable වර්ගයේ අණුව කොහොමද අපි මේවා ඇනලයිස් කරන්න කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේක බෙදලා discrete random variables ඔයාලා මේ continuous මේ variables බෙදපු ආකාරය ගැන මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද? discrete random variables, continuous random variables, categorical random variables. එතකොට මේ ප්‍රධාන වශයෙන් මේ තුන් ආකාරයට තමයි variables වෙන් කරන්න පුළුවන්. එතකොට මේ වෙන් කරන ආකාරය අනුව තමයි අපි මේවා මේ variables analyze කරන්නේ. එතකොට මේ analyze කරන්න අපිට එක methods තියෙනවා. අන්න ඒ distributions වර්ග තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ. එතකොට discrete random variables ගත්තොත් discrete random variables ළඟට continuous random variables ළඟට categorical random variables. ඇත්තට discrete random variables යටතේ අපිට කතා කරන්න තියෙනවා distributions වර්ග 6ක්. පළවෙනි එක තමයි binomial distribution එක. ඊළඟට negative binomial. ඊළඟට geometric. ඊළඟට hypergeometric. ඊළඟට Poisson distribution ඊළඟට uniform distribution. මේකත් අපි දන්න දෙයක්. ඊළඟට continuous random variables යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා uniform distribution.
ඔයාලට පේන්නේ නැති මෙතන මේ discrete random variables යටතේ continuous random variables යටතේ දෙකේදීම තියෙනවා uniform distributions. ඒ වුණාට ඒ දෙක ඇනලයිස් කරන විදිය ආකාර දෙකක්. මොකද variable එක continuous random variables එකක අනිත් එකේ discrete random variables. ඒක මම මේ ඔයාලට කියා දෙද්දි පැහැදිලි කරනවා කොහොමද වෙනස් වෙන්නේ කියලා. ළඟට exponential distribution, ඊළඟට Weibull distribution, ඊළඟට normal distribution, දුන්න gamma distribution කියලා. ප්‍රධාන වශයෙන් මේ discrete random variables යටතේ අපිට මේ මෙන්න මේ variables මේ distributions වර්ග 6 ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට category මේ continuous random variables යටතේ මේ uniform, exponential, Weibull distribution, normal distribution ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට categorical random variables යටතේ තියෙන square distribution, kin square distribution කියලා. අපි බලමු එකින් එක මේ distribution අරගෙන කොහොමද මේ distribution හැදිලා තියෙන්නේ, කොහොමද අපි ඒකෙන් අපිට අදාළ probabilities calculate කරගන්නේ කියලා.